අද මේ සම්පූර්ණ වීඩියෝ එක රට යන්න ඉන්න ඔයාට. අද මේ සම්පූර්ණ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද රට යන්න බෑග් එක ලෑස්ති කරන්න කියලා. රට යනවා කියන්නේ එසේ මෙසේ ගමනක් නෙමෙයිනේ. ඒ හින්දා අපි හොඳට ලෑස්ති වෙලා ගියොත් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. පළවෙනි දේ මම කියලා දෙන්නම් බෑග් එක ගැන. ඔයගොල්ලෝ බෑග් එකක් තෝරගනිද්දි ඔයගලන්ට බෑග් එකක් අඩුවට ගන්න ඕන නම් යන්න පුළුවන් කොළඹ පෙටාවලට. මමත් ගත්ත මේක කොළඹ කොටුවෙන්. බලන්න ඕන පළවෙනි දේ තමයි හැන්ඩල් එක. සාමාන්‍ය මේ බෑග් එකක් කිලෝ 25ක් වගේ ධාරිතාවයක් දාන් යන්න පුළුවන් බෑග් එකක්. ඒක නිසා ඕගොල්ලෝ ගොඩක් බර දාදි මේක කැඩෙන්න බලන්න පුළුවන් හීනි එකක් ගත්තොත්. ඒ හින්දා හැන්ඩල් එකේ ශක්තිමත්භාවය ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ෂිපර් ගැන බෑග් එකේ ෂිපර් හොඳට ඇරෙනවද වැහෙනවද ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ ෆ්‍රන්ට් එකේ ඕගොල්ලෝ බලන්න පොඩ්ඩක් අර පොඩි එබෙන සුළු තාවයක් තියෙනවද? එහෙමනම් හොඳයි. ඒ වගේම මේ උඩ කාඩ් එකේ ශක්තිමත් භාවය. බෑග් එකක් බලන්නේ සාමාන්‍ය විදිහට බේසික් දේවල් ඒවා තමයි. මම බෑග් ගැන ලොකුවට විශේෂ විදිහට දන්නේ නැහැ. සාමාන්‍ය විදිහට හොඳ බෑග් එකක් තෝරන්නේ ඒ විදිහට තමයි. අනිත් දේ තමයි ඔයගලන්ට කොළඹ වලට ගියොත් බෑග් එකක් ගන්න බන රුපියල් 8500ක් 9000ක් ඇතුළුව හොඳ බෑග් එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. තව දෙයක් තමයි බෑග් එකක් ගන්නකොට මේ රෝද තුනේ නැත්තම් මේකට කියන රෝද දෙකේ එක නැත්තම් රෝද තුනේ එක මේ තනි රෝද මේ වගේ තියෙන එකක් ගන්න. මොකද මේකට යන බර ප්‍රමාණය කිලෝ මම හිතන්නේ කිලෝ 3ක් විතර. කිලෝ 3ක් ඊටත් අඩුයි. තව රෝද 6 එක හෝ 4 එක තියෙනවා. මේ හරියනොත් රෝද දෙකක් එනවා. ඒකේ කිලෝ 6ක් විතර බර තියෙනවා. ඒක ප්‍රශ්නේ වෙන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් බුකින් එකක් දානකොට ඕගොල්ලන්ට දෙනවා ඕගොල්ලන්ට ගෙනියන්න පුළුවන් කිලෝ 25යි කිලෝ 35යි ඒ වගේ ගාණක්. ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලන්ට කිලෝ 25කුත් දීලා බෑග් එකත් කිලෝ 6ක් විතර බර වුණාම ගෙනියන්න පුළුවන් කිලෝ 19යි. සෝ ඒක නිසා මේ වගේ බෑග් එකක් රෙකමන්ඩ් කරනවා. ඊළඟට අපි යමු මෙඩිසින් පැත්තට. පළවෙනියටම කියන්න ඕනේ ඕගොල්ලෝ මෙඩිසින් ගෙනියනවා නම් මේ වගේ කව එකක් ගන්න. මේක මං ගත්තේ මීගම ආපිකෝ එකෙන්. ගානත් මේක ගහලා මැදි ගත්ත ගාන රුපියල් 350යි. මේ වගේ කව එකකට මං ගෙනල්ලා තියෙනවා ගෑස්ටික් වලට ගන්න අර හපන රෝස පෙත්ත කියලා තියෙනවා. ඒක තියෙනවා ආයෙත් තැල්ම උලුක්කුව වගේ ගන්න ජොනෙක් ජෙල් එක ගෙනාවා. ආයේ ආව නහය හිර වෙලා පොඩි ඒ වගේ ගතියකට ෆාමසි වලින් ඉල්ලුවාම නම් දෙනවා. මම මේ බෙහෙත් එක OXINA මෙන්න මේ බෙහෙත් එක ඒ අවශ්‍යම දෙයක් තමයි සමහන්. ඔයගලන්ට පේනවා සමහන් අනිවාර්යෙන් ගේන්න බොක්ස් එකක්ම ගේන තරමට හොඳයි. ටිකක් ගණන් ඒ වුණාට ගොඩාක් වැදගත් ඒ සමහන් බොක්ස් එකක්ම ගේන්න කමක් නැහැ. ඒ වගේම තමයි පැනඩෝල් ගේනකොට පැනඩෝල් බොක්ස් එකක්ම ගේන්න. මට මේ ලේසි වෙන්න මම රබර් පටියක් දාලා තියෙන්නේ මේ ඔක්කොම මේ පැනඩෝල් තියෙන්නේ. ඒ වගේම අයිඩෙක්ස් එකක් සිද්ධාලේප එකකුත් ගන්න. අයිඩෙක්ස් සිද්ධාලේප ගොඩක්ම වැදගත්. මේක සිද්ධාලේප අසමෝද ගම් එක දෙකක් විතර තියාගන්න. ඒ වගේම මේක පොඩි ඉන්හේල් එකක්. ඔගොල්ලෝ දන්නවා සීතලට ඒ කියන්නේ සීතල වෙලාවට ගොඩක් අයට වීස් එක එනවා පොඩි හතිය ගතිය සෙම ගතිය පපුවේ අමාරු ගතිය. ඉන්හේල් එකක් මං ගෙනාවා කෝකටත්. පිච්චුනාම ගන්න සිල් මොකක්ද එහෙම ක්‍රීම් එකක් ගෙනාවා. සිම් USP කියලා ක්‍රීම් එකක්. ඒ දේවල් තව බෙහෙත් ಜಾති ඕගොල්ලන්ට මොනවා හරි කොලෙස්ටරෝල් දියවැඩියාව වගේ එක එක ලෙඩ තියෙනවා නම් ඒවට හරියන්න ඕගොල්ලෝ බෙහෙත් අරන් එන්න. ඊළඟ දේ තමයි මෙන්න මේ වගේ බෑග් එකක්. මොකද ඔගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ ලංකාවේ නම් මේක මං ගත්තේ රුපියල් 2000කට නිගම්බෝ වලින් මේ වගේ බෑග් එකක් ගන්න. ඒක ලේසි වෙන්නේ හිතන්න මේ ඔගොල්ලෝ ෆෝන් දෙකක් යූස් කරනවා කියලා. එක ෆෝන් එකක් මේකේ දාගන්න පුළුවන්, එකක් සාක්කුවේ දාගන්න පුළුවන්. අනිත් දේ තමයි ලංකාවේ එයාපෝට් එකෙන් යද්දි සහ සාමාන්‍ය ඔයගොල්ලෝ යන රටකට එයාපෝට් වලට එද්දි ෆෝන්, පර්ස්, සපත්තු ඔක්කොම ගලවලා අර චෙක් ඉන් කරන මැෂින් එකෙන් යවන්න ඕනේ. සෝ ඒක නිසා ඔයගොල්ලෝගේ සාක්කුව වල අනම්මනම් මුකුත් දාගන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට රිලැක්ස් එකේ ඔයගොල්ලන්ගේ ගමන යන්න පුළුවන්. මේ වගේ බෑග් එකක් ගත්තා. මේකට ෆෝන්, පර්ස්, එතකොට පැන්ඩෝල් කාඩ් එකක්, ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක, ටිකට් එක, ඒ වගේ දේවල් දාගත්තා. දැන් ඔයගොල්ලෝ කියයි මේක කරේ දාන් යන්න ඕන කියලා. නෑ කරේ දාන් යන්න ඕනේ නෑ. මොකද ඔයගොල්ලන්ගේ ආසනේ ඉස්සරහම ගුවන්ගත වෙච්ච අය දන්නවා. ඒ කියන්නේ ප්ලේන් එකේ ගිය අය දන්නවා ආසනේ ඉස්සරහම තියෙන පොඩි අර අපේ AC බස් වල තියෙන වගේ කැලලක් ඒකෙන් දාලා රඳවලා තියන්න පුළුවන්. ඒත් එක්කම ගොඩක් වැදගත් දෙයක් තිබ්බා. මෙන්න මේක.
මං මෙන්න මේ කැටේ ගැන ගොඩක්ම වැදගත්. ඇත්තට මේක ගොඩක් වැදගත්. මොකද ලංකාවේ ඉඳන් එන ගොඩක් අය දන්නේ නැහැ මේ දේ ගැන. අනිවාර්යයෙන්ම එනකොට ලංකාවේ මේ වගේ ප්ලග් එකක් ගේන්න 2 pin මේ විදිහේ ප්ලග් එකක් ගේන්න. මං ස්විච් එකත් උඩින් දාලා තියෙනවා බලන්න. ඒ ස්විච් එකේ විදිහට මේ විදිහ එකක් ගේන්න. මේක මං ලංකාවේ ගත්ත රුපියල් 500ක් 550ක් වගේ. මම හංගේරියාවල ඉන්නේ දැන්. හංගේරියාව ටිකක් ගාණ වැඩි. and ලංකාවෙන් එද්දිම ගෙනවා ඇත්තට මේකට කිලෝ 1.5ක් විතර ගියා මේකට බර ඔරේන්ජ් හොඳ වයර් කෝඩ් එකක් ඇත්තට මෙච්චර හොඳ එකක් ඕනේ නැහැ මං ඉතින් බාණ්ඩ ගැන දන්න හින්දා මේකක් අරන් ආවේ ඒ වගේම ඕගොල්ලන්ගේ මෙතන තියෙනවා මගේ හැම ඩොකියුමන්ට් එකක්ම ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් ගැන මං ඇත්තටම දන්නේ නැහැ ඒත් වර්ක් කරන්න යනවා නම් වර්ක් කරන ඒ ස්ථානයත් ඔයාලත් අතර ඒ තියෙන ඇග්‍රීමන්ට් එක ඇග්‍රීමන්ට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ සයින් කරද්දී ඒවා බලන්න ඔයගලන්ට කොච්චර පැය ගාණක් දවසට වැඩ කරන්න තියෙනවද සතියේ දවස් කීයක් වැඩද ඒ වගේම ඔයගලන්ට නිවාඩු මොනවා හරි තියෙනවද ලෙඩ නිවාඩු තියෙනවද ඔයගලන්ගේ පඩිය කීයද එතකොට ඔයගලන්ට අමතර ආහාර වේල් ඒ වගේ දේවල් අනිවාර්යෙන් ඒගොල්ලොත් එක්ක කතා කරගෙන ඒව ඔක්කොම ක්ලියර් කරගෙන එන්න මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ පසුතැවෙන්න ලෑස්ති වෙන්න එපා ඒ වගේ මේකේ තියෙනවා ඒ ඇග්‍රීමන්ට් එකේ ඩොකියුමන්ට්ස් එතකොට මෙඩිකල් ඩොකියුමන්ට් පාස්පෝර්ට් කොපි ID කොපි එතකොට හැමදේම මගේ සර්ටිෆිකේට්ස් කොපි ඔක්කොම හැම දෙයක්ම මේකේ තියෙනවා මේ වගේම තව කොපි සෙට් එකක් ඕගොල්ලෝ එනකොට ගෙදරින් තියලා එන්න ගෙදර අයගේ පාවිච්චියට මොකක් හරි හදිස්සියක් වුණොත් ගෙදර අයට පාවිච්චි කරන්න ඒ වගේම සෙට් එකක් ගෙදරින් තියලා එන්න තව මම කතා කරන්න ගැහණු අය ගැන නම් මම දන්නේ හැබැයි පිරිමි ළමයින්ට කොල්ලන්ට ඕන වෙනවා රැවුල කපන්න ඒ වගේ රැවුල කපන මැෂින් එකක් අරන් එන්න අනිවාර්යෙන් charge කරන්න පුළුවන් rechargeable රැවුල කපන මැෂින් එකක් අරගෙන එන්න so තව දෙයක් තමයි ඕගොල්ලෝ එනකොට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් පාවිච්චි කරාට අනිත් රටවල රුපියල් නෙමෙයි පාවිච්චි කරන්නේ ඒක සාමාන්‍ය හැමෝම දන්න දෙයක් ඒ හින්දා අපේ එයාපෝට් එකෙන් එනකොට අඩුම තරමේ ඩොලර්ස් 200ක්වත් අරන් එන්න මොකද පළවෙනි ඒ කියන්නේ ඔයගොල්ලෝ මෙහෙට ඇවිල්ලා ජොබ් එක කරයි ආපු ගමන් ජොබ් එක කරාට ආපු ගමන් ඔයගොල්ලන්ට සැලරි එකක් ගෙවන ආයතනයක් මම නම් මේ වෙනකොට දන්නේ නැහැ ඒ හින්දා ඒ වෙනකන් සවයි වෙන්න අඩුම අතේ ඩොලර්ස් 200ක් වගේ ප්‍රමාණයක් අඩුම අතේ ඩොලර්ස් 200ක් වගේ ප්‍රමාණයක් අරගෙන එන්න ඒ වගේම තමයි මෙහෙ හංගේරියාවල ස්පයිසස් ටිකක් සැර මදි ඒ හින්දා ලංකාවෙන් එනකොට මංගාව දැනට නැහැ ඒවා ඔක්කොම කබඩ්ස් වල ඔයගලන්ට බිලදී ගන්න පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් වලින් 3-5 කෑලි මිරිස් කුඩු කහ කුඩු 3-5 කළු කුඩු ඔය වගේ එක එක ಜಾති තියෙනවා ඔයගලන්ට ඒවා මිලදී අරගෙන අරන් එන්න පුළුවන් පොඩි ප්ලාස්ටික් බොක්ස් ඕන වෙන්නේ නැහැ මොකද ඒවට ගොඩක් ඉඩ යනවා ඒ හින්දා නෝමල් විදියට පැකට් එක පිටින් අරන් එන්න ඒ වගේම ඔයගොල්ලෝ මාළු මොනා හරි හිතන්න ඔයගොල්ලෝ හාල් මැස්සෝ වගේක් ගේනවා හාල් මැස්සෝ ඔලු ටික කඩලා හාල් මැස්සෝ හොඳට පැක් කරන්න පොලිතින් කවර් එක දාලා හුලං ඔක්කොම යවලා හොඳට හුලං යවලා අනිවාර්යෙන් ඒකේ ඩ්‍රයි ෆිෂ් කියලා ගහලා කොච්චර බරක්ද පැකට් එකේ තියෙන්නේ ඒ ඩීටේල්ස් ඒකේ මාකරයකින් ලියන්න මාළු ඇඹුල් තියලා ගේනවා නම් ඒකත් බර මොනවාද ඒ මොකක්ද තියෙන්නේ ෆිෂ් ඇඹුල් තියල් සිංහලෙන් එහෙම මොකක් හරි එහෙම ලියන්න බර ලියන්න අනිවාර්යෙන් ඒ වගේම තමයි ඕගොල්ලෝ බෑග් එකට රෙදි පැක් කරද්දි මේ තියෙන මගේ වෙස්ට් වගේක් තියෙන මේ අයිටම් එක ගණන් ගන්න එපා මේ වෙස්ට් කියලා ඕගොල්ලන්ගේ ඩෙනිම් ෂර්ට් එනිතින් මොකක් හරි ඕගොල්ලන්ගේ ඇඳුමක් ඕගොල්ලෝ පැක් කරනකොට මේ රෝල් ක්‍රමයට පැක් කරන්න ඒ කියන්නේ ඇඳුම මෙහෙම රෝල් කරලා පිළිවෙලයි වගේම බෑග් එකේ ගොඩාක් ඇඳුම් දාගන්න පුළුවන් අනිත් දේ තමයි මෙහෙම පැක් කරන්න ඕගොල්ලන්ට මේ පැකට් නැත්තම් මේ වගේ කවර ඕන තැනක මිලදී ගන්න පුළුවන් මම මේ ගමුවේ හින්දා මේ ගමුවේ තැන් ටිකක් යන සමනල අයේෂා බුක් ෂොප් ඔය වගේ බුක් ෂොප් වල මේ කවර තියෙනවා මිලදී ගන්න එහෙම ලොකු ගාණක් වෙන්නේ නැහැ ඒ කවර අරගෙන පිළිවෙලට වේස්ට් ඕගොල්ලන්ගේ ටී-ෂර්ට් වෙනම ෂෝට්ස් වෙනම ඒ වගේ ලස්සනට පැක් කරගෙන එන්න පුළුවන් ඒ දේවල් තමයි අත්‍තරම් ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ ඒ වගේ ඔයගොල්ලෝ මෙහෙට එනකොට අනිවාර්යෙන් නූල් බෝල ටිකක් ඒ කියන්නේ කළු සුදු ප්‍රධාන වර්ණ නූල් බෝල කළු සුදු එතකොට ඉන්දිකට්ටු ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ නැතත්
පරණ කට්ටිය කියන්නේ අපේ අම්මලා තාත්තලා නම් දන්නවා. ඔයගොල්ලෝ සමහරවිට දන්නේ නැති ඉදිකටු තියෙනවා අර පොඩි ඉදිකටු 20ක් විතර තියෙන පොඩි රවුන්ඩ් ප්ලාස්ටික් මේකක දාලා ඉදිකටු වගේක් තියෙනවා. ඒ වගේ එකක් ගෙනාවොත් ඔයගොල්ලන්ට ඉදිකට්ටන්න නැති උනක් කමන්නේ. ගොඩාක් ඉදිකටු එක තියෙනවා. ඒ වගේ ඉදිකටු එකක් ගෙන නූල් බෝලයක් එයක් ගෙන මොකක් හරි ඕගොල්ලෝ හිතන්න මොකක් හරි චූටි දෙයක් ඉරුණාම පිටම මහ ගන්න පුළුවන්. මොකද මෙහෙ ගොඩක් සාමාන්‍යයෙන් හංගේරියාවල ගොඩක් ගණන් ඒ වගේ ඇඳුමක් ඉරුණොත් මහ ගන්න ගොඩක් අය එහෙම මහන්නෙත් නැහැ විසික් කරලා දානවා. එතකොට අලුතෙන් මිලදී ගන්න වෙනවා. මිලදී ගද්දි ටිකක් ප්‍රයිස් එකෙන් වැඩි වෙනවා. අනිවාර්යෙන් බෑග් එක ලොක් කරන්න. ඔයගොල්ලෝ ලංකාවෙන් එනකොට ඔක්කොම ටික පිළිවෙලට දාගන්න මතක ඇතුව හැමදේම ලිස්ට් එකක් හදලා ඔක්කොම ටික බඩු ටික දාගෙන අනිවාර්යෙන් මේක ලොක් කරලා යතුර මම කිව්වනේ ඔයගොල්ලන්ට යතුර තියාගන්න පුළුවන් මේ බෑග් එකේ. මේ බෑග් එකේ යතුර දාගෙන පරිස්සම් කරගෙන අරන් එන්න පුළුවන්. සපත්තු ජෝඩු දෙකක් විතර ගේන්න ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව මම නම් සපත්තු ජෝඩු දෙකක් අරන් ආවා. එකක් දාගෙන ආවා අනිත් එක බෑග් එකේ අරගෙන ආවා. සපත්තුවට දාද්දි මේස් ඕගොල්ලන්ට පුළුවන් මේස් එක ඒ වගේම රෝල් කරලා හරි මොකක් හරි කරලා සපත්තුව ඇතුළට රින්ගෝල දාන්න. එතකොට තවත් ඉඩ අපිට අහුරව ගන්න පුළුවන්. තවත් ඉඩ අඩු කරගන්න පුළුවන්. සෙරප්පු දෙකක් ගේන්න. අනිත් දේ තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හිතන්න ඔයගොල්ලෝ යන්න යන රට සීතලයි. එහෙමයි කියලා ගන්න හැම ඇඳුමම පැක් කරන හැම ඇඳුමම සීතල. ජර්සි, තද ඩෙනිම් මුකුත් එහෙම හැමදේම එහෙමම දාගන්න එපා. මොකද සීතල වගේම තමයි රස්නේ කාලෙකුත් ඒ රටට එනවා කියලා හිතන්න. ඒ හින්දා ඇඳුම් පැක් කරනකොට දෙපැත්තටම ගැළපෙන ඇඳුම් තියාගන්න. දෙකක් හොඳටම ඇති. ඩෙනිම් ගන්නවන්න ඩෙනිම් දෙකක් තුනක් උපරිම හතරක්. මොකද ගොඩක් බඩු ගෙනියන්න ඕන කිලෝ 25යි 35යි උපරිම පුළුවන් අපිට. පුළුවන් තරම් කෑම බීමම ගේන්න ෆෝකස් කරන්න. මොකද ඇඳුම් මෙහෙ තියෙනවා හැබැයි ටිකක් ගණන්. සපත්තුත් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. සාමාන්‍ය හංගේරියාවල නම් මම මේ දාන් ඉන්න ෂූ දෙක මේ ෂූ දෙක ෆොරින් 10000ක් විතර වුණා. ලංකාවේ සල්ලි වලින් රුපියල් 9000ක් විතර අපි කියමුකෝ. මේ ටික මේක වින්ටර් එකට දාන දෙකක්. සාමාන්‍ය නෝමල් ෂූස් තියෙනවා ෆොරින් 5000 ෆොරින් 4000 ඒ වගේ තියෙනවා. ඒ හින්දා සපත්තු ජෝඩු දෙක තුන ගේන්න බොරුවට ඉඩ නාස්ති කරන්න එපා. පුළුවන් තරම් කෑම බීම ගේන්න. ඇඳුම් ඕගොල්ලන්ට හරියන විදියට ගේන්න. බෙල්ට් එකක් අනිවාර්යෙන් බොයිස් ගර්ල්ස් දෙකොල්ලම බෙල්ට් එකක්. ඔයගොල්ලන්ගේ ඕන පොඩි දේවල් චාර්ජර්ස් තියෙනවා නම් ඒවා ඔරිජිනල් චාර්ජරයක් ලංකාවෙන් අරන් එන්න. ඔයගොල්ලන්ගේ ෆෝන් එකට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම බොයිස් ගර්ල්ස් දෙකොල්ලම වොච් එකක් වගේ වොච් එකක් ගේනවා නම් හොඳයි. මොකද අනිත් රටවල් වල මම දන්නේ නැතම රුමේනියාව වගේ රටවල් වල හංගේරියාවල වොච් නම් පට්ට ගණන්. ඇත්තටම පට්ට ගණන්. මම බැලුවා වොච් එකක් ගන්න ආසාවට රුපියල් ෆොරින් 60000ක් ෆොරින් 50000ක් ෆොරින් ලක්ෂයක් මාරම ගණන්. හොඳ වෙලාවට මම ලංකාවෙන් ගෙනාවා නෝමල් වොච් එකක්. ඒක යූස් කරන්නේ දැන්. ඒ වගේම පොඩි මග් එකක් ටිගානක් එතකොට ඕඩි කොලොන් එකක් කන් හැන්දක් නියකට එකක් කුඩයක් ග්ලව්ස් ජෝඩු දෙකක් විතර බ්ලව්ස් නෙමෙයි දෙගොල්ලොටම ග්ලව්ස් අත්වලට දානේවා ජෝඩු දෙකක් විතර ඒ වගේ ගේන්න. එනකොට අනිත් දේ තමයි ඕගොල්ලෝ එනවනම් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ ඒ රැකියා ආයතනයත් එක්ක ඒ ඇග්‍රීමන්ට් එක හරියට ඔළුවෙන් ඔක්කොම නිදහස් කරගෙන ඕගොල්ලෝ හිතන්න හරි මට පඩිය මෙච්චරයි. මම සාමාන්‍ය උදාහරණයකට ගන්න මට පඩිය මාසෙට ඩොලර් 500යි. හරි. දවසකට පැය අපි කියමු 10යි. හරි. දවසකට පැය 10යි. සතියට දවස් 6යි. හරි. ඒව ඔක්කොම කම්ප්ලීට් කරා. මට කෑම වේල් දෙන්නේ නැහැ. මම ඒව පිටින් ගන්න ඕනේ. හරි. ට්‍රාන්ස්පෝර්ට් වලට මෙයා සල්ලි දෙනවා. ඒ ඔක්කොම හරියටම ඔය අනිවාර්යයෙන්ම ඉන්ටර්වයුව එකේදී අහන්න ඕන දේවල්. මම අපෝ මට මේ ජොබ් එක දුන්නාම ඇති ගිහිල්ලා ඒව බැලන්ස් කරගන්න පුළුවන්. ඒ දේවල් නෙමෙයි. අනිවාර්යෙන් ඔයාලගේ ඒ තියෙන පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න වෙන්න කලින් ඒව ඔක්කොම කම්ප්ලීට් කරගෙන එන්න. වීඩියෝ එකේ අවසානයටත් ඇවිල්ලා තියෙන්නේ. තව මොනාරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයගලන්ට WhatsApp හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. මොනාරි යම් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක නොකර. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. අදට මම ගිහිල්ලා එන්නම් මේ travel with Disa
අනිවාර්යෙන් travel with Disa YouTube channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් ලස්සන වීඩියෝ එකකින් එමු. අදට අපි ගිහින් එන්න. රට යන්න ඉන්න ඔයාලට සුබම සුබ ගමනක් වේවා. එහෙනම් අපි ගිහින් එන්න. ජය වේවා.